හොඳයි. අද අපි කතා කරන්න යන්නේ text function ගැන. මොකක්ද මේ text function කියන්නේ? හරි. අපි බලමු ඉස්සෙල්ලාම මේ text function එකේ ෆෝමියුලා එක කොහොමද දෙන්න ඕනේ කියලා. මේ මම පල්ලෙහෙන් දාලා තියෙන්නේ ඒක තමයි. හරි. අපි උදාහරණ කීපයක් එක්ක බලමු. එහෙනම් පළවෙනි උදාහරණය. මේ තියෙන්නේ දින date format එකක්. හරි. ඒ date format එකට අදාළව බලමු අපි මේ text function එක කොහොමද වැඩ කරන්නේ කියලා. මම මේ දීලා තියෙන්නේ දැන් කරගෙන යන්නේ මේ text function එක වැඩ කරන විදිය. මම මෙතනින් මේ දවස් කීපයක් වලට 5ක් විතර samples දාලා තියෙනවා. මම මේ දැන් type කරන්නේ ඒ අදාළ text format එක. දැන් ඔයගොල්ලන්ට පේනවද? මම මේ වම් අත පැත්තෙන් දීලා තියෙන date එකයි ඊට පස්සේ දකුණු අත පැත්තෙන් දැන් formula එක දැම්මට පස්සේ හැදිනු date එකයි අතර වෙනස. පේනවද? මේ හැම එකක්ම දැන් මේකේ format එක දීලා තියෙන්නේ මාසෙ මුලට දවස මැද ඊට පස්සේ අවුරුද්ද. ඒ විදිහට තමයි ඒක වැඩ කරන්නේ. හරි. දැන් අපි බලමු example දෙවෙනි එක. මේ දෙවෙනි example එකේදී වෙන්නේ මේ වම් අත පැත්තේ දීලා තියෙන values ටිකක්. ඒ values ටික මේ පල්ලෙහා තියෙන මේ format text එකට අදාළව තියෙන value මේ text එක enter කරපුවම ඒකට අදාළව ඒ ඩොලර් මාක් එක ඉස්සරහට ඇවිල්ලා ඊට පස්සේ ඒක අවශ්‍ය කරන විදිහට ඒක කමා වලින් වෙන් කරලා ඉතුරු ටික වැටෙනවා. මේ තුන්වෙනි ෆෝමියුලා එක. ඒකෙන් කරන්නේ මේ මම ඉලක්කම් values ඒ කියන්නේ පහක් type කරලා තිනවා. පළවෙනි ඉලක්කමට එකකුත් දෙකට ඉලක්කම් දෙකකුත් තුන්වෙනි එකට තුනකුත් හතරවෙනි එකට හතරකුත් පස්වෙනි එකට පහකුත්. ඔයගලන්ට පේනවද ඒ මම බින්දු ටික තමයි මේ format text කියන එකට දාලා තියෙන්නේ. එතකොට අවශ්‍ය කරන එකට අදාළ කරන ඉලක්කමට ඉස්සරහින් බින්දු හතරක් වැටලා තියෙනවා. අනිත් ඒවටත් ඒ විදිහටම වැටිලා තියෙනවා. හතර පහ හය කියන ඒවා ටික ඔක්කොම ටික මම එකපාරට ඔයගොල්ලොත් එක්ක කතා කරන්නම්. හරි. හොඳයි. ඔයගොල්ලන්ට පේනවා ඇති මම මෙතන sample data ටිකක් මෙතන enter කරගෙන තියෙනවා. මේ date කියන කැටගරිය ඇතුළත random dates වගේක් අතරම එක එක 2024 2021 1999 ඒ වගේ අවුරුදු ඇතුළත්ව ඒ අවුරුද්දට අදාළව මාස දින enter කරගෙන තියෙනවා. දැන් අද මම මෙතනදී ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ අපි ඉස්සල්ලා මුලින් බැලුවා වගේ කොහොමද මම මේ date එකෙන් මේ date එකට අදාළව මාසේ මොකද්ද? ඒකට අවුරුද්ද මොකද්ද? මේවා අපිට Excel වල වැඩ කරද්දී අවශ්‍ය වෙන ෆෝමියුලා එකක්. ඉතින් මේ text කියන ෆෝමියුලා එක තමයි අද අපි බලන්න යන්නේ. ඉතින් අපි කෙලින්ම යමු ෆෝමියුලා එකට. කොහොමද මේක මං සිලෙක්ට් කරලා ගන්නෙ? මොකද අපිට මෙතන මං ඇත්තටම ඇඩ් කරලා තියෙන්නේ බොහොම පොඩි ප්‍රමාණයක්. අපි තුමු ඔයා මේක වැඩ කරන්න යනවා කියලා data information තියෙන 2000ක sheet එකක. එතකොට ඔයාලට මේක 1 by 1 කරන්න ගියොත් ලොකු වෙලාවක් යනවා. මේක ඉක්මනටම කරන්න තමයි මම මේ text කියන ෆෝමියුලා එක ඔයගලන්ට හඳුන්වලා දෙන්න යන්නේ. හරි. අපි එහෙනම් කෙලින්ම යමු අපේ ෆෝමියුලා එක enter කරන තැනට. හරි. මම දැන් month කියන එක select කරගෙන මේක ඇතුලේ මම ගහනවා සමානයි text text මෙතන ඇවිල්ලා තියෙනවා. මම ඒක double click කරගන්නම්. right. හරි. එතකොට ඔයගොල්ලන්ට පේනවා මේක සමානයි text කියලා අපව open brackets ඇතුලේ ඇවිල්ලා තියෙනවා. මෙතන යටින් ඔයගොල්ලන්ට පේනවා value කියලා තියෙනවා කමා එකක්. ඊට පස්සේ format underscore text කියලා ආයෙත් bracket එක වහලා තියෙනවා. right. value එක කියන එකට මම මේකේ දෙන්නේ මෙන්න මේ මම දැන් මෙතන cell එක select කරලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් B1 B5 කියන cell එක තමයි select කරලා තියෙන්නේ. එතකොට මට ඒ value එක විදිහට මම ගන්නේ A5 කියන cell එක. ඒ කියන්නේ මේක. ඒකට ඉස්සරහින් වම් අත පැත්තට තියෙන cell එක තමයි ගන්නෙ. එතකොට A5 කියලා එක select වුණා. ඊට පස්සේ මම කමා එකක් දීලා semicolon එකක් open කරලා මම මෙතනට දෙනවා
month කියන එක මම හරි ඔයගලන්ට ඉස්සෙල්ලා මුලින් වීඩියෝ එක පටන් ගද්දී ඔයගොල්ලෝ දැක්කා වගේ මෙතන මාසේ ගන්න ඕන නිසා මම 4ක් මෙතනට දාලා හත් මේ semicolon එක close කරනවා. කරලා මම bracket එකත් වහනවා. වහලා මම මෙතන enter කරනවා. එතකොට මේ මෙතන දිනේට අදාළව මෙන්න මේ දිනේට අදාළව මාසේ තමයි ඇවිල්ලා තියෙන්නේ 5 වෙනි මාසේ. හරිනේ. මේ 5 වෙනි මාසේ තමයි ඇවිල්ලා දෙන්නේ. ඒතකොට 5 වෙනි මාසේ කියන්නේ මේ මාසේ. හරි. අපි බලමු මේක මොන අවුරුද්දද කියලාත් අපි හොයාගන්නේ කොහොමද කියලා. මම මෙතනට text කියලා දාලා ඒකෙත් මේක දීලා කමා එක ඊට පස්සේ semicolon open කරලා අවුරුද්ද හින්දා මම මෙතනට y අකුරු 4ක් දීලා මම semicolon එක close කරලා bracket එකත් close කරලා මම enter කරනවා. හරි. එතකොට 24 කියලා ආවා. දැන් මම ඔයගලන්ට පෙන්නන්න යන්නේ ඉස්සෙල්ලා මම මේක මට උඩ දෙපැත්තම ක්ලික් කරලා පල්ලයට දාගෙන ආවත් ইনফර්මේෂන් ටික ඔක්කොම එනවා. ඒත් ඔයගලන්ට පෙන්නන්න ඕනේ හින්දා මම මේක වෙනම අරගන්න. මම මෙතන දැන් මේ පළවෙනි සෙල් එකට දුන්න කමාන්ඩ් එකම පල්ලෙහාට අරන් එන්න. එතකොට බලන්න ඒ මෙතන තියෙන දින වලට අදාළව මේ පැත්තෙන් ඒකට අදාළ මාසේ සිලෙක්ට් වෙලා තියෙනවා. ඊට පස්සේ අවුරුද්දත් මම ඒ විදිහටම කරන්නම්. right. එන්න ඒ විදිහට අපි තුමු දැන් මේක මම මෙතනින් රැන්ඩම්ලි ගත්තා කියලා බලන්නකො හරිද කියලා. හරි මෙතන මාසේ 9 කියන්නේ සැප්තැම්බර් මාසේ අවුරුද්ද 21 2021 මෙතනට ඇවිල්ලා තියෙනවා. right. එතකොට ඔන්න ඔය ආකාරයට ඕගලන්ට පුළුවන් ලොකු ඉන්ෆර්මේෂන් ගොඩක් තියෙන ඩොකියුමන්ට් එකක වුණත් හරිම ඉක්මනින් ඒ අවශ්‍ය කරන හැම එකකම මාසය දිනය වගේ දේවල් මේ ටෙක්ස්ට් කියන ෆෝමියුලා එක පාවිච්චි කරලා ලබා ගන්න. එහෙනම් ඔයගොල්ලෝ මේක ප්‍රැක්ටිස් කරන්න ගෙදරදී ගොඩක්. එහෙනම් අපි තවත් අලුත් ෆෝමියුලා එකකින් හමු වෙනතුරු ඔයගලන්ට සුබ දවසක්.